අයියෝ. Gucci, Gucci, Louis, Louis, Fendi, Fendi, Prada. Play six bitches wear that shit, so I don't even bother. Gucci, Gucci, Louis, Louis. hello everyone. ඉතින් ඔයාලට කොහොමද? මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා. ඉතින් ගොඩ දවසකින් වීඩියෝ එකක් අරන් ආවා. අපි යනවා අද ෆැමිලි ට්‍රිප් එකක්. ට්‍රිප් එකක් කිව්වට ගොඩක් දුර යන්නේ නැහැ. අපි යන්නේ පානදුරේට. ඉතින් බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. කඳුළු තිබුණා දමාවතේ අපි ආවා අපේ ගෙදර. අපේ අම්මවයි අක්කවයි වතුර හෙව්වාද හාමතේ පැඳුරු නැති රැක නිදිමතේ අපි පාවෙන ලෝකේ ඇවිදින චාරිකාවේ දවසක පාවේදෝ අහසේ හඳ අල්ලන්න ආස ගමනේ මෙන්නවා දැන් ඩයට්ද? ඈ ඩයට්ද? පිස්සුදනේ. ඇයි ඒ? ඉතින් ඩයට් කරනවා තමයි කෙට්ටු වෙච්ච. ඈ මොකක්ද ඈ? එයාට කන්න නැහැ. ඒක නම් 100ක් ඇත්ත. අපි දැන් ඒ කියන්නේ බබා ඒක මේ චුට්ටක් කන්න පුරුදු වෙන්නකො සතියක් විතර කන්න බෑ ඊට ඊට පස්සේ. පස්සේ අමාරුයි ගොඩක් කෑවහම. තිබ්බත් කන්න බෑ. ඔව්. අනික මොන හොඳට තිබ්බත් බඩ පිරිච්ච ගමන් අපි කඩවතින් හයිවේ එකට එන්ට වෙලා කහතඩුවෙන් එක්සිට් කළා අපේ විලායකට යන්න. ඉතින් මෙහෙම ටිකක් දුර ගිහිල්ලා අපි හිටියා නතර කරගෙන මොකද අපේ අනිත් කට්ටිය එනකම්. එයාලට එන්න තිබ්බේ අපේ අනිත් අක්කවත් අරගෙන. ඉතින් චුටක් වෙලා ගියා. පොඩ්ඩක් කිව්වට ඇත්තටම ගොඩක් වෙලා ගියා. මේ බලන්නකො අපේ අම්මටයි අක්කටයි නිින්ද යනකම් එයාලා ආවේ නැහැ කොහොම හරි. ඉතින් ඔයාලට කියන්න බැරි වුණානේ අද අපි කොහෙද යන්නේ කියලා. අපි අද යන්නේ පානදුරේ තියෙන රිවර් ගේට්ස් විලා එකට. ඉතින් මේක තියෙන්නේ බොල්ගොඩ ලේක් එක ළඟ. හරිම ලස්සන view එකක් එක්ක තියෙනවා වගේ තමයි අපි දැක්කේ ෆොටෝස් වලින්. ඉතින් ගිහිල්ලාම බලමු කොහොමද කියලා විලා එක. ඔන්න අපි විලා එකට ආවා. මේ වගේ තමයි විලා එක තිබ්බේ. මාරම view එකක් තිබ්බා. ඇත්තටම ෆොටෝස් වලින් දැක්ක වගේම හරිම ලස්සනයි. වතුර හෙව්වාද හාමතේ පැඳුරු නැති රැක නිදිමතේ අපි පාවෙන ලෝකේ ඇවිදින චාරිකාවේ දවසක පාවේදෝ අහසේ හඳ අල්ලන්න අපිට කියපු ගමා වෙල්කම් ඩ්‍රින්ක් එකක් හම්බුණා. ඔන්න අපේ අනිත් කට්ටිය ආවා. එයාලා ඉන්න ටිකක් පරක්කු වුණා. හිනානේ. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ විලා එකේ තියෙන රූම්ස් ටික. ඉතින් මේ විලා එකේ ෆස්ට් ෆ්ලෝර් එකේ තමයි රූම්ස් තියෙන්නේ. pool table එකයි, family room එකයි, double room එකයි තමයි මේ ෆ්ලෝර් එකේ තියෙන්නේ. අපි මේ අර මහා ගෙදර වීඩියෝ කරා. එළිය නැගෙල්ල. සාරිය අදින්නත් ඕනද නෑ. මේ තියෙන්නේ family room එක. ඉතින් මේ room එකේ double bed එකයි single beds දෙකයි තියෙනවා. ඇත්තටම මාර ඉඩක් තියෙනවා මේ room එකේ. මේ
තියෙන්නේ ෆැමිලි රූම් එකට තියෙන ඇටච් බාත් රූම් එක. දැන් මම ඔයාලට මේ විලා එකේ සෙකන්ඩ් ෆ්ලෝර් එක පෙන්නන්නම්. ඉතින් මේ ෆ්ලෝර් එකේ රූම්ස් දෙකක් තියෙනවා. අපි නම් එක රූම් එකයි ගත්තේ. ඔයාලට ඕන නම් මේ දෙකම ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ මේ විලා එකට තියෙන ජිම් එක. හවස් වෙලා අපිට ඕන බඩු වගේක් ගන්න ෆුඩ් සිටි එකට ගියා. ඉතින් අපි බඩු ටිකක් අරගෙන ආපහු අපේ විලා එකට ආවා. ඉතින් විලා එකට ඇවිල්ලා අපි හැමෝම පූල් එකට යන්න තමයි ලෑස්ති වුනේ. Morning light spills on her lens. A young girl's world where time suspense. She grabs her pen, the day's her stage, turning moments into pages. Every day with better lives, a show through her eyes. The colors glow from dawn to dusk. She lets us in a vlog of love. Bethu's every day. Oh, Bethu's every day. Coffee sips and laughter shared. Simple joy she's dared to bear. Every step, every small delight. She paints the world in golden light. Every day with Bethu lights, a show through her eyes. The colors glow from dawn to dusk. She lets us in a vlog of love. Bethu's every day. Oh, Bethu's every day. Her voice is soft but strong enough to turn the ordinary into love. A million hearts beat in her hand. A young girl's touch we understand. Every day with Bethu life's a show through her eyes. The colors glow from dawn to dusk. She lets us in a vlog of love. Bethu's every day. Bethu's every day. Every day with Bethu lights, a show through her eyes. The colors glow from dawn to dusk. She lets us in a vlog of love. Bethu's every day. Bethu's every day. අපි පූල් එකට ගිහින් ඇවිල්ලා චේන්ජ් කරගෙන ඩිනර් ගන්න ලෑස්ති වුණා. කව් කෙනේ දූදු ආවා. ඇක්කේවා. ඉතින් කවුගෙන දුවලා ඇවිල්ලා ඊට පස්සේ ඉතින් කියන්නේ පා. හරි. ඉතින් කව් කෙනේ කේවා දූදු ආවා. ඉතින් ඉතින් කියන්නේ ඊට පස්සේ ඊට පස්සේ මෙම ඇයිසින් කෙනෙක් ආවා. ඕ මේ දූදු ආවා. ඊට මෙච්චක් ගන්න. මෙහෙම හරි මගේ කතන්දර ටික ලා. මෙම ආවේ. හරි මෙම හැ. Nice.
එපා. අයියෝ. ඉතින් අද තමයි අපේ චෙක්අවුට් වෙන දවස. අපි බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන චෙක්අවුට් වෙන්න තමයි ලෑස්ති වුනේ. ඉතින් ඒ විදිහට අපි බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන චෙක්අවුට් වුණා. විලායක ගැන කිව්වොත් එහෙම ඇත්තටම අපිට හොඳ සර්විස් එකක් දුන්නා. ඒ වගේම මාරම ලස්සනයි ලොකේෂන් එකත්. ඉතින් මෙච්චර වෙලා මගේ වීඩියෝ එක බලන් හිටියට thank you so much. ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න. ඉතින් ආයෙ වීඩියෝ එකකින් හම්බ වෙනකම් පරිස්සමෙන් ඉන්න. Even bother.